කැමති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න. එය ඔබට දෙමි කීය. තවද ඉල්ලන ඕනෑම දෙයක් මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත් ඔබට දෙමි. ඔහු ඇයට දිවුරුම් දුන්නේය. මේ දිවුරුම ඇත්තටම හරිම බරපතල දිවුරුමක්. මේ දිවුරුමේ උස දිග පළල ගැන නොදැන කතා කරපු කතන්දරයක් තමන්ගේ යටි අරමුණක් වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික හේතුවක් වෙනුවෙන් අපි සමහර වෙලාවට වාසියට මාගේ ආත්මාර්ථකාමී චේතනාවල් වලට අපි සමහර වචන ඔහේ කියනවා. නමුත් ඔබ කියන දේ අවදියෙන් කතා කරන්න. මේ දුව තමන්ගේ අම්මා ගාවට ගිහිල්ලා ඉල්ලනවා අම්මා කියනවා ස්නාක ජොහන්තුමාගේ හිස ගෙනත් දෙන්න කියලා. මේ බලන්න අවස්ථාවේ මිනිස්සු ප්‍රයෝජන ගන්න හැටි. ඔබේ පුංචි වචනය, ඔබේ පුංචි පොරොන්දුව, ඔබේ පුංචි ආරාධනාව අපි නොදැන වෙන කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්න පුළුවන්. ඒ නිසා ඔබ කතා කරනකොට පොරොන්දු දෙනකොට දිවුරනවා නම් ඒ දිවිරීම් කරන්න ප්‍රථම ඔබ දැනගෙන මේ දේ කරන්න. සමහර වෙලාවට අපි දන්නවා දෙවනවාසගේ නාමයෙන් දිවුරන්න එපා. උන්වහන්සේව හැල්ලු කරලා මිනිස්සු දිවුරනවා. නමුත් ඒ දේ කරන්නත් එපා. මෙතනදී අපි දකින ප්‍රධානම දේ තමයි නොදැන, මේ ගැඹුර නොදැන කරන සමහර ප්‍රකාශ තව කෙනෙකුගේ ජීවිත නැති වෙනවා. ඉතින් ඔබ අවදි වෙන්න, ඔබ කතා කරන දේට ඔබ අවදිව සිහියෙන් කතා කරන්න. ඔබ දෙස් පිටයි.